Hi guys, ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට Neon Notebook. ඉතින් අදත් මම ඔයාලට සතුටු හිතෙන ආරංචියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ආරංචිය අහන්න ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා යන්න කියලා. ඉතින් අද මම මේ නිවුස් එක ගේන්නේ ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන්න බලාගෙන ඉන්න කට්ටියට, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මේ වෙනකොට ඉගෙන ගන්න කට්ටියට සහ මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඉගෙනීම අවසන් කරපු කට්ටියට තමයි මෙන්න මේ good news එක තියෙන්නේ guys. ඉතින් වැඩි විස්තර නැතුව අපි බලමු මොකද්ද මේ good news එක කියලා. ඉතින් මේ good news එක තමයි ඕස්ට්‍රේලියානු රජයෙන් කියලා තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා Department of Home Affairs වලින් එකෙන් කියලා තියෙනවා ඔයාලට ඔයාලා ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් නම් ඔයාලා ඕස්ට්‍රේලියාව ඇතුළේදී මේ වෙනකොට ඉගෙන ගනිමින් හෝ ඉගෙනීම අවසන් කරපු, ඒ වගේම ඔයාලට උසස් අධ්‍යාපන ආයතනයක පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක ඔයාලට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ සබ් ක්ලාස් 485 කියන වීසා එකට ඇප්ලයි කරලා ඔයාලට ඕස්ට්‍රේලියාව ඇතුලේ ජීවත් වෙන්න, ඒ වගේම ඉගෙන ගන්න, ඒ වගේම පූර්ණ කාලීන රැකියාවක් කරන්න අවුරුදු 1මාර ඉඳන් අවුරුදු 5ක් දක්වා දැන් මෙයාලා මේක දීර්ඝ කරලා තියෙනවා. ඔන්න ඕක තමයි සරලව කිව්වොත් good news එක. ඉතින් මේක ඉතාමත් හොඳ ආරංචියක්. හේතුව මම කියන්නම්. ඉතින් ඔයාලා ඕස්ට්‍රේලියාව ඉගෙන ගන්න කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ හිතේ තියෙන දෙයක් තමයි ඉගෙනගෙන ඉවර වෙලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලගේ ස්ට්‍රීම් එකෙන්ම ඉගෙන ගත්ත ස්ට්‍රීම් එකෙන්ම ඔයාලා රැකියාවක් හොයාගෙන ඔයගොල්ලෝ වෘත්තියක් හොයාගෙන ඊට පස්සේ PR එකට පුළුවන් තරම් ඉක්මනට ඇප්ලයි කරන්න. ඉතින් මෙන්න මේ වටපිටාවට ගොඩක්ම සතුටුදායක ආරංචියක් තමයි මෙන්න මේ අවුරුදු 1මාරින් ඉඳන් අවුරුදු 5 දක්වා මේදී ඔයගොල්ලන්ට ඇප්ලයි කරලා ඔයගොල්ලන්ට ඒ වීසා එක හම්බ වුණොත් ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න පුළුවන් හැකියාව දැන් ලැබිලා තියෙනවා. ඉතින් මේක ඇත්තරම good news එකක්. ඉතින් වැඩි මේ ගැන දන්නේ නැති කට්ටියට මේ 485 වීසා එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටියට මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් මේක. ඉතින් මම කලින් කිව්වා වගේ 485 වීසා එක කියන්නේ ඔයාලට ඕස්ට්‍රේලියාව ඇතුලේ ජීවත් වෙන්න, ඉගෙන ගන්න, ඒ වගේම පූර්ණ කාලීන රැකියාවක් කරන්න අවස්ථාව දෙන වීසා එකක්. ඉතින් මේකට එලිජිබල් ක්‍රයිටීරියා එකක් තියෙනවා guys. පොයින්ට්ස් කීපයක් තියෙනවා මම ඒ ටික කියන්නම්. පළවෙනි පොයින්ට් එක තමයි ඔයාලා අවුරුදු 35 හෝ ඊට අඩු වෙන්න ඕනේ. ඉතින් එහෙම වයසක් නම් ඔයාලට තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ඔයාලට එලිජිබල් වීසා එකක් තියෙන්න ඕනේ. ඉතින් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එලිජිබල් වීසා එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එක අන්තිම මාස 6 ඇතුළතදී වැලිඩ් වෙන්න ඕනේ. වෙන විදිහකට මම කිව්වොත් අන්තිම මාස 6 දී ඔයාලට වැලිඩ් ස්ටුඩන්ට් වීසා එකක් ඔයාලගේ අතේ තිබිලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ රීසන්ට් ක්වොලිෆිකේෂන් එක CRI COS රෙජිස්ටර්ඩ් කෝස් එකක් ට අදාළව වෙන්න ඕනේ. එහෙම වුණොත් මේක ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම කියන්න මොකද්ද මේ CRI COS කියලා guys. ඉතින් මටත් මේ නම එකපාර මතක හිටින්න නමක් නෙමෙයි. ඉතින් මම මේක කියන්න Commonwealth Register of Institutions and Courses for Overseas Students. කියන්නේ අන්තර්ජාතික ශිෂ්‍යයන්ට තියෙන ඒ පිළිගත්තු උසස් අධ්‍යාපන ආයතනවල සඳහන් මෙන්න මේ රෙජිස්ටර්ඩ් කෝස් එකක ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් ඒක නම් ඔයාලට තියෙන රීසන්ට් ක්වොලිෆිකේෂන් එක ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඇප්ලයි කරනකොට මේකට එලිජිබල් ස්ට්‍රීම් එකක් තියෙනවා. මේ එලිජිබල් ස්ට්‍රීම් එකෙන් ඇප්ලයි කරාට පස්සේ ඔයාලට ස්ට්‍රීම් එක පස්සේ වෙනස් කරන්න බෑ. ස්ට්‍රීම් තුන මොකක්ද කියලා ස්ට්‍රීම් තුනක් තියෙනවා guys. ඒක මොකක්ද කියලා මම දැන් ඉක්මනට එක්ස්ප්ලেইন කරන්න. ඒ වගේම තමයි ඔයාලට ඔයාලගේ රික්වයර් කරන එවිඩන්ස් ඔයාලට දෙන්න පුළුවන් නම් Department of Home Affairs එකල ඔයාලට පුළුවන් මෙන්න මේ 485 කියන වීසා එකට ඇප්ලයි කරන්න. ඉතින් මේ වීසා එක ග්‍රාන්ට් වුණොත් ඔයාලට පුළුවන් අර මං කලින් කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න, අධ්‍යාපනය ලබන්න, ඒ වගේම පූර්ණ කාලීන රැකියාවක් කරන්න. ඉතින් මේකේ ස්ට්‍රීම්ස් තුනක් තියෙනවා guys. පළවෙනි එක තමයි post vocational education work stream කියන එක. ඉතින් මේකේ තියෙන benefits ටික මම නිකන් කිව්වොත් ඔයාලට පුළුවන් ඕස්ට්‍රේලියාව ඇතුළේ ජීවත් වෙන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ family එක ඕස්ට්‍රේලියාව ඇතුළට අරගෙන එන්න. ඉතින් මේක ගොඩක් important point එකක්. ඒ වගේම තමයි මේකේ පොඩි දෙයක් තියෙනවා guys. ඔයගොල්ලෝ දන්නවා ඕස්ට්‍රේලියාවේ තියෙනවා skill occupation list කියලා එකක්. ඉතින් මේ skill occupation list එකේ තමයි ඕස්ට්‍රේලියාවට ඕන කරන වෘත්තිකයන්ගේ නාමාවලිය තියෙන්නේ. ඉතින් මෙන්න මේ නාමාවලියෙන් තමයි ඔයගොල්ලෝ දන්නවා skill pathways එහෙම නැත්නම් skill migration කියන එකට අදාළව කට්ටිය migrate වෙන්නේ. ඉතින් මේ skill list එකේ ඔයාලගේ
ඔයාලා ඉගෙන ගත්ත ස්ට්‍රීම් එක තියෙනවා නම් ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් එක අයත් වෙනවා නම් මෙන්න මේ ලිස්ට් එකේ තියෙන මොකක් හරි වෘත්තියකට එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ පළවෙනි ස්ට්‍රීම් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා ස්ටඩි කියන එක මීට් කරනවා නම් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඔයාලට තියෙන ඇසෝසියේට් ඩිග්‍රී එකක් නම් එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් නම් එහෙම නැත්නම් ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකක් නම් ඔයාලා මීට් වෙන්නේ මෙන්න මේ ස්ට්‍රීම් එකට. මම මේ පළවෙනියට කියපු පෝස්ට් වොකේෂනල් එඩියුකේෂන් වර්ක් ස්ට්‍රීම් කියන එක ඉතින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා ගයිස් ඔයාලට අවුරුදු 1.5ක් දක්වා ඔයාලට ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ කොස්ට් එක ගත්තොත් වීසා කොස්ට් එක ගත්තොත් AUD 4600ක් වෙනවා මම මේ අද කතා කරන දවසට. ඉතින් දෙවෙනි එක තමයි පෝස්ට් හයර් එඩියුකේෂන් වර්ක් ස්ට්‍රීම් කියන එක. ඉතින් මේකේ තියෙන දේවල් ගත්තොත් කලින් එක වගේම දේවල් තියෙනවා. ඉතින් ඔයාලට ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න පුළුවන්. ඔයාලට ෆැමිලි එක අරගෙන එන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ස්පෙෂල් දෙයක් තමයි ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එක රිවිෂන් ඩිග්‍රී එක CRI COS අර මම කලින් කියපු ඉන්ස්ටිටියුෂන් එකකින් නම් ඔයාලට හම්බෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මේ සෙකන්ඩ් ස්ට්‍රීම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා ස්ටඩි එකට මීට් වෙනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ ඩිග්‍රී එකක් හරි ඔයාලට නැත්නම් ඔයාලගේ ඊට වැඩිය හයර් එඩියුකේෂන් එකක් හරි නම් ඔයාලට තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට අවුරුදු 2ක් 3ක් අතර කාලයක් ඔයාලට ඕස්ට්‍රේලියාවේ රැඳෙන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කොස්ට් එක ගත්තොත් ඒකත් අර වගේම තමයි AUD 4600ක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක ගැන අපි කතා කරොත් ඒක සෙකන්ඩ් පෝස්ට් හයර් එඩියුකේෂන් වර්ක් ස්ට්‍රීම් එක. මේකෙන් පුළුවන් ඔයාලට ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ ෆැමිලි එක ඇතුළට ගේන්න පුළුවන්. ඉතින් ඔයාලට අවුරුද්දක් දෙකක් අතර කාලයක් ඇතුළත ඔයාලට ඕස්ට්‍රේලියාව ඇතුළත රැඳෙන්න පුළුවන්. මේක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ සිටුේෂන් එක. ඉතින් ඒක යාලා ස්ටඩි කරලා තමයි ඔයාලට කොච්චර කාලයක් ඕස්ට්‍රේලියාව ඇතුළත රැඳෙන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කොස්ට් එක අඩුයි මේ වීසා එකේ. කොස්ට් එක වෙන්නේ 1810යි ඔස්ට්‍රේලියන් ඩොලර්ස්. ඉතින් මෙන්න මේ ස්ට්‍රීම් තුන ගැන ඔයාලට තව දේවල් දැනගන්න ඕන නම් ඉතින් ඔයාලට පුළුවන් ඕස්ට්‍රේලියාවේ හෝම් අෆෙයාර්ස් එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඒකේ සියලුම විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් guys. ඉතින් මෙන්න මේ කාරණාව කියන්න තමයි මම ආවේ. ඉතින් ඔයාලට දැන් පුළුවන් මම අර කලින් කිව්වා වගේ අවුරුදු 5 දක්වා ඕස්ට්‍රේලියාව ඇතුළත ඉන්න රැකියාවක් කරන්න. ඉතින් ඔයාලගේ PR සිහිනය වෙනුවෙන් යන්න ඔයාලා කරන හැම දෙයකටම මේක ගොඩක් වටින ආරංචියක් වෙනවා කියලා විශ්වාසයි. ඉතින් මේ විස්තර කියන්න තමයි මම අද ආවේ guys. ඉතින් ඔයාලට මේ වගේම තව වැදගත් තොරතුරු ඕනේ නම් ඒ වගේම ඉක්මනට මේ වගේ good newses ගේන්න ඕන නම් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ගැන ඒ වගේම නිව්සීලන්ත වගේ රටවල් ගැන ඉතින් ඒකට සුදුසුම තැන තමයි නියොන් නෝට්බුක් YouTube channel එක. ඉතින් ඒක subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් වැඩි විස්තරات එක්ක මම ආයෙන්න තව වීඩියෝ එකකින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.